බෙල්ලේ හන්දි අමාරුවක්, බෙල්ලේ අස්ථි වෙනස් වීමක ස්ථායතරමුවක් තිබ්බොත් කාලයක් එයාට පුටුවකින් නැගිටිනකොට කරන්තේ කැරකිල්ල විසික්ක වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ එනවා. දැන් බෙල්ලේ අස්ථි ගෙවීමක් තිබ්බොත් සාමාන්‍ය බෙල්ලේ අස්ථි ගෙවිෙන 160කට වැඩිය ගෙවුනට පස්සේ තමයි මේක රෝගයක් විදියට දැනෙන්නේ. ගුරුන්නාන්සේ හොහොන් එන නමෝ විත්තියෙන් කුරුණෑගල නගරයට ආසන්න වැහැරනම් ගමේ සුවසිත ආයුර්වේද බෙහෙත් ශාලාවේ කැඩුම් බිදුම් පිළිබඳ විශේෂඥ පාරම්පරික වෛද්‍ය WAD පද්මසිරි උඩගම නම් වේ. අද ගොඩක් අයට තියෙන රෝගී තත්ත්වය තමයි බෙල්ල ආශ්‍රිත රෝග. මේක හැදෙන්නේ ගොඩක් අයගේ මේ සමහර අය ඉන්නවා කම්පියුටර් වල දවස් 30ම වැඩ කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට බෙල්ලේ අමාරු වෙනවා. ඒතකොට වැටීම් තැලීම් ඒ වගේ දෙයකින් බෙල්ලේ අස්ථි වෙනස් වීමක් තිබ්බොත් කල්යද්දී ස්නායු තෙරපෙන්න ඇවිල්ලා බෙල්ලේ ආශ්‍රිත රෝගබාධ එනවා. මේක දැනගන්න පුළුවන් ඉන්නේ බෙල්ලේ වේදනාවක් එනකොට මේ බෙල්ල රිදෙනවා. ඒව දැනෙනවා. සමහර අයට හරවන්න බැරිව යනවා. සමහරුන්ගේ හරවන්න බැරුව හිර වෙනවා. ඉතින් මේ වෙනකොට තමයි දන්නේ මේ බෙල්ලේ ආපදාවකින් බෙල්ලේ ආශ්‍රිත රෝගයක් තමයි මේ කියලා. ඊට පස්සේ තමයි ප්‍රතිකාර කරන්න සඳහා යොමු වෙන්නේ. කම්පියුටර් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් නිතර ඉරියව් වෙනස් කරලා හිටියම බෙල්ල ආශ්‍රිත රෝගාබාධ හැදෙන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. බෙල්ල ආශ්‍රිත එහෙම අස්ථි තෙරපීමක් තිබ්බොත් කොන්දේ අස්ථි තෙරපීම ස්නායු තෙරපීම වලට වඩා ටිකක් මේ අවදානම් වෙනවා. මොකද බෙල්ලේ අස්ථි තෙරපීම මේ ස්නායු තෙරපීමක් ආවොත් බෙල්ලේ අස්ථි ගෙවීමක් තිබ්බොත් සාමාන්‍ය බෙල්ලේ අස්ථි ගෙවිෙන 160කට වැඩිය ගෙවුනට පස්සේ තමයි මේක රෝගයක් විදියට දැනෙන්නේ. එතකන් ගෙවෙනවා. බෙල්ල ආශ්‍රිත ස්නායු තෙරපීමකදී හිසට ලේ ගමන අඩාල වෙනවා. එතකොට හිසට ලේ ගමන අඩාල වුණාම බෙල්ලේ හන්දි අමාරුවක්, බෙල්ලේ අස්ථි වෙනස් වීමක ස්නායු තෙරපීමක් තිබ්බොත් කාලයක් එයාට පුටුවකින් නැගිටිනකොට කරන්තේ කැරකිල්ල විසික්ක වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ එනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්. මේක දේනහර ඇහිරිලා නම් ස්නායු ඇහිරිලා නම් ඒක ඒ රෝගී අවස්ථාවට ප්‍රතිකාර කරන ඒ ප්‍රතිකාර විදි වෙනයි. බෙල්ලේ අස්ථි වෙනස් වීමක් වෙලා තියෙනවා නම් ස්නායු තෙරපීමක් නැතුව ඒකට ඒ ප්‍රතිකාරය යොදන විදිය වෙනස්. ඉතින් මේ රෝගී තත්ත්වය හරියට අඳුනගෙන මොන තත්ත්වයද මේ රෝගය දැනට පවතින කියලා බලලා ඊට අදාළ නිසි ප්‍රතිකාර කිරීම තමයි සිද්ධ වෙන්නේ.